මම කේරබ්බ ප්‍රසන්න සම්පත් සංවර්ධන නිලධාරී වියලි මණ්ඩලයේ දැන් මේ උලන්දාව ගබඩාව මොණරාල් දිස්ත්‍රික්කයේ 2026 යලකන්නේ වී මිල දෙකම අපි අද දින ආරම්භ කරනවා. මම හිතන රජ වී මිල දෙක වැඩසටහන මේ වෙනට රට පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මොණරාල් දිස්ත්‍රික්කයේ උලන්දාව ගබඩාව අද දින උත්තර කරනවා වී අලුවේ සඳහා. මම හිතන මේ කන්නේ තුල අපි ගොවින්ගෙන් වී කිලෝ 2500ක උපරිමයකට යටත්ව මිල දෙක ගැනීම කටයුතු සිදු කරනවා. 2500 දක්වා අපි අඩු කරන ලැබුවේ සෑම ගොවියෙක්ම මේ වැඩසටහන සඳහා දායකත්වය ලබා ගැනීම සඳහා. මම හිතන්නේ වී අපි අලවිය ආරම්භ කිරීම සමග වෙළඳපොලේ වී මිල මේ වෙනකොට වැඩි වෙලා තියෙනවා. සහ මම හිතන්නේ අද දින අපි එක ගොවි මහත්තයෙක්ගෙන් දැනටත් වී මිලදී ගත්තා. මේ වෙනකොට ගොවි මහතුන්ට තොරතුරු පත්‍රිකා ලබා දීම සිදු කරමින් යනවා. මම හිතන්නේ හෙට අනිද්දා දිනෙන් අපිට තෝග විශාල වශයෙන් ලැබෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපිට මේ 26 යලකන්නේ මොණරාල් දිස්ත්‍රික්කයේ හුලන්දාව ගබඩාව සහ බුත්තල ඔක්කම්පිටිය යන ප්‍රදේශවල සියලුම ගොවින්ගේ අවශ්‍යතාව ඉටු කිරීම සඳහා අපි වී මිලදී ගැන සිදු කරනවා. ඒ සඳහා ඊට පහසුකම් සියල්ල මුදල් ඒ සියලුම පහසුකම් අපිට තියෙනවා. අපි අද ඉඳන්ම ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සහතින් ඔය වෙන්නේ 2026 යලකන්නේ නාඩුවි සඳහා රුපියල් 120ක්, සම්බා සඳහා 130ක් සහ කීරි සම්බා සඳහා 140ක මිලක් තමයි රජය මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ මිලදී ඒ මිල යටතේ අපි මේ මිලදී ගැනීම සිදු කරනු ලබනවා.